මේ හරියටම කාලෙකට පස්සේ අපිට හම්බුණ ලෝන් වීකෙන්ඩ් එකේ එළියට යන්න හදව දවසක්. අපි මේ යන්න හදන්නේ මම යන්න ආසාවෙන් හිටපු තවත් තැනකට. බලන්නකො කොහෙද කියලා. මේ වීඩියෝ එක එඩිට් කරනකොට නම් මට හිතෙන්නෙම අනේ ආයේ මේ ලස්සන තැනට යන්න තිබුණා නම් කියලා. ඔයාලා විශ්වාස කරනවද? මට නම් හැමදාම ඇවිතත් කවදාකවත් එපා වෙන්නේ නැහැ. ඒ තරමටම මං හරිම ආසයි මෙහෙම ඇවිද ඇවිද මං ආස තැන් බලන්න යන්න. ඔන්න ඉතින් අපි ටික ටික යන්න ආසාවෙන් හිටපු තැනට ලං වෙනවා. ඔව්, අපි අද ආවේ යස් අයිලන්ඩ් එකේ තියෙන වෝනර් බ්‍රදර්ස් තීම් පාක් එකට. අපි යස් අයිලන්ඩ් එකේ පාකින් එකේ කායක නවත්තලා වෝනර් බ්‍රදර්ස් එන්ට්‍රන්ස් එකට බගි එකකින් තමයි ආවේ. මොකද ටිකක් දුර තිබුණා. අනික මේ වෙලාවේ පොඩ්ඩක් රස්නිත් වැඩි. ඒ අතරතුරේදී බලන්නකෝ අපිට හම්බෙච්ච යාළුවෝ ටික. මම මෙතනින් චෙකින් වෙනකන් ෆෝන් එක හබීබෝල්ට දුන්නාම බලන්නකෝ එයා මගේ බ්ලොග් වලට හෙල්ප් කරන විදිහ. ගයිස් අපි ආවා මාර තැනක ඉන්නේ. අපි අද ආවේ සඳුදා මන්ඩේ. අපි ආවේ මන්ඩේ. ඒ වුණාට මාර තැනක. ඔයාලා ගයිස් එනවා නම් මේ ෆේස් පාස් එක අදාන එන්න. එතකොට ඔයාලට ලේසි. එතකොට කිව් එකේ ඉන්න ඕනේ මෙතන ඉක්මනට යන්න පුළුවන්. ගොඩක් කට්ටිය ඒක දන්නේ නැහැ. හැබැයි අපි දන්නවා. එන්ට්‍රන්ස් එක ගාව මේ වගේ plan your visit leaflet තියෙනවා. ඒකෙන් පාක් එක ඇතුලේ තියෙන rides, shows වගේ දේවල් අපිට බලා ගන්න පුළුවන්. අපි ඇතුලට යනකොටම show එකකුත් start කරලා. බලන්නකෝ ඒකේ ලස්සන. I can't my dear, those magic slippers will take you home. Oh, I thank you. If happy little bluebirds fly beyond the rainbow, why, oh, why can't ඉතින් මෙතනට ආවහම පුංචි කාලේ ටීවී එක ඉස්සරහා ඉඳගෙන බලපු කාටුන් ලෝකෙ මතක් වෙනවා. අද අපි ඇත්තටම ඇවිදිනවා කියලා කවදාකවත් හිතුවේ නැහැ. ඒ හැම සීන් එකක්ම, හැම බිල්ඩින් එකක්ම, හැම ඩීටේල් එකක්ම හරියට ස්ක්‍රීන් එකකින් එළියට ආවා වගේ. මෙහෙම ඇවිදගෙන යනකොට බලන්නකෝ අපිට කවුද හම්බුනේ කියලා. අපිට මේ වගේ ෆොටෝස් ගන්නත් පුළුවන් සුපර් හීරෝස්ලත් එක්ක. අපි මේ මෙතනට වෙලා කල්පනා කර ඉන්නේ අපි මේ රයිඩ් එකේ යනවද නැද්ද කියලා. ඒක දැක්කම ගොඩක් බය හිතෙනවා. ඔයාලත් මෙතනට આવොත් මේ වගේ රයිඩ්ස් නම් මිස් කර ගන්නම එපා. ඇත්තටම මෙතන බලන්න තියෙන්නේ අපි ආදරය කරපු කැරක්ටර්ස් විතරක්ම නෙමෙයි. මෙතන රයිඩ්ස් එහෙමත් තියෙනවා. මෙතන හැම තැනකම තියෙන ඩීටේල්ස්, බිල්ඩින්ග්ස්, ලයිට්ස්, බෑග්‍රවුන්ඩ් මියුසික් මේ හැම දෙයක්ම එකතු වෙලා වෙනම එක්ස්පීරියන්ස් එකක් හදලා තියෙනවා. අපි මේ ඉන්නේ The Jokers Fun House එකේ ඇතුලේ. මේ එන්ට්‍රන්ස් එක දැක්කම නම් ටිකක් ක්‍රිපි. ජෝකර් කියන්නේ ප්‍රෑන්ක් වල කිංනේ. ඉතින් මේ ෆන් හවුස් එක ඇතුලේ මොන ට්‍රික්ස් තියෙද කියලා හිතා ගන්නවත් බෑ. If you can survive with a smile on your face, then Gotham City will be your playground to live out your misery. මම මාරාසයි මේ වගේ චැලෙන්ජ් වලට. මෙතන mirrors, confusion pathways, mind blending tricks එහෙමත් තියෙනවා.
මට නම් ඇත්තටම මෙතන පාර හොයාගන්න බැරුව තමයි ඉන්නේ. ඇත්තටම මේ එක්ස්පීරියන්ස් එක නම් රයිඩ් එකකට වඩා චැලෙන්ජ් එකක්. ඔයාලත් වෝනර් බ්‍රදර්ස් වලට ආවොත් මේකත් අනිවාර්යෙන්ම try කරන්න. ඊළඟට අපි ආවේ කාටුන් ජංක්ෂන් එකට. පොඩි කාලේ ටීවී එක ඉස්සරහා ඉඳගෙන hina වෙවි හිටපු කාලේ මතක් වෙනවා. කාටුන් ජංක්ෂන් එක කියන්නේ නිකන් ප්ලේස් එකක් නෙමෙයි. ඒක අපේ පුංචි කාලෙට ගිහිපු පොඩි ටයිම් මැෂින් එකක් වගේ. ජීවිතේ කොච්චර බිසි වුණත් කොච්චර දුර ගියත් ඉස්සර ඉස්කෝලේ ඉවර වෙලා ගෙදර ආපු ගමන් ටීවී එක ඉස්සරහට දුවලා ආපු ඒ දවස් තාම මතකයි. අපිට ඉතින් මෙතනට ආවහම ඒ මතක ආයෙ අලුත් වෙනවා. මෙතන ඒ වගේම අපිට පොඩි ගේම්ස් කරන්නත් තියෙනවා. බලන්නකෝ අපි ඊළඟට යන්නේ කොහෙද කියලා. අපි හැමෝම ආසාවෙන් බලපු ලස්සන කාටුන් චරිතයක් හම්බෙන්න තමයි අපි දැන් යන්නේ. ස්කූබිඩෝ මියුසියම් එක ඇතුළට ආවම අමුතුම ෆීලින් එකක් තමයි එන්නේ. මෙතනත් අපිට රයිඩ් එකක් තමයි තියෙන්නේ. ඒ රයිඩ් එකේ අපිට යන ගමන් පුංචි කාලේ ස්කූබිඩෝ බලද්දි ෂැගී ස්කූබිඩුයි බයෙන් දුවන හැටි, එක ක්ලූ එකක් පස්සේ ගිහින් අභිරහස් විසඳන හැටි අපි ආසාවෙන් බලපු මතක ඒ විදිහටම තියෙනවා. ස්කූබිඩෝ රයිඩ් එකෙන් පස්සේ අපි ආවේ ඩයිනමයිට් ග්ලච් එකට. මෙතන තියෙන රෝලර් කෝස්ටර් රයිඩ්ස්. මට මෙතන නම් වීඩියෝ කරගන්න බැරි වුණා. ඔයාලම බලන්නකෝ. ඉතින් ඊට පස්සේ අපි ආවේ කොහෙද කියලා මේ වයිබ් එක දැක්කම ඔයාලට හිතා ගන්න පුළුවන්ද? ඔව්, අපි ඇවිත් තියෙන ගල් යුගයට. එකත් අපිව වෙනම ෆීලින් එකකට ගෙනියනවා. බලන්නකෝ මේ ගල්, ලයිට්ස්, ඒ පුංචි ඩීටේල්ස් වලින් අපිව වෙනම ෆීලින් එකකට ගෙනියනවා.
වෙනස්. බෝට් එකක් රෙන්ට් කරගෙන මේ පුංචි ගම මැද්දෙන් චූටි ගඟක් ගලාගෙන යනවා. අන්නේ ගඟෙන් තමයි අපි යන්න ඕනේ. එහෙනම් මේ රයිඩ් එකත් කොහොමද කියලා අපි බලමුකෝ. මෙතෙන් තියෙන ලස්සන අපි ෆින්ස්ටෝන් කාටුන් එකේ දැක්ක වගේමයි. මෙතනදී අපිට වෙච්ච දේ අපි හිතපුවත් නැති දෙයක් තමයි උනේ. පොඩි ආසයක් තියෙනවා ඒකනේ. මෙතන මේ වගේ රයිඩ්ස් වගේම පොඩි පොඩි ෂොප්ස් තියෙනවා අපිට සුපර් හීරෝස්ලගේ ඕනමන්ට්ස් ගන්න පුළුවන්. මේවා ඉතින් බලනකොට ඇත්තටම ෆෑන් කෙනෙක්ට මේක පැරඩයිස් එකක් වගේ. मेरे मन ये बता दे तू किस ओर चला है तू क्या पाया नहीं तूने क्या ढूंढ रहा जो है कहीं जो है. මෙතනට එද්දී නම් සම්පූර්ණයෙන්ම අපේ වයිබ් එක වෙනස් වෙනවා. මේ පැත්තේ තමයි සුපර් හීරෝ බොයිස්ලගේ ෆේවරිට් සෝන් එක. බැට්මෑන්, සුපර්මෑන්, ෆ්ලෑෂ් හැමෝම මෙතන ඉන්නවා. සුපර් හීරෝ ලෝකෙටත් ආවා. මෙතනත් වෙනම වයිබ් එකක් තමයි තියෙන්නේ. එකපාරටම අපිව සිටි එකකට ගෙනියනවා. ඊට පස්සේ එතනදී ඇටැක් වෙනවා. ඊට පස්සේ අහස කළු වෙනවා. ඊට පස්සේ වින්ඩ් ඉෆෙක්ට්, සවුන්ඩ් ඉෆෙක්ට් ඇත්ත මූවි එකක් ඇතුලේ ඉන්නවා වගේ. බලන්නකො මේ විෂුවල්ස් වලින් අපිව එතනට ගෙනියන විදිය. අපි නිකන් මේ මූවි එක ඇතුලේ ඉන්නවා වගේ. And deactivate the power core. There's enough black mercy here to explain. ඕ මයි. ඔන්න දැන් අපි යන්නේ. අපි දැන් යන්නේ. අපි දෙන්නා නම් මෙතනදී හොඳටම ෆන් එකක් ගත්තා. බලන්නකෝ ඉස්සරහට. අපි දැන් අහසට යන්නේ. අල්ලගත්තා. යා අපි ආවොත් අපි උදේ විසින් කරනවා. Start with me. නැත්නම් අපි අල්ලගත්තා.
ෆෝන් දැක Owns the entire universe. That is all he ever wanted. Lucky for us, justice never sleeps. Good job, team. මෙතන පොඩි ළමයින්ට වෙනමම ට්‍රේනින් ඇකඩමි කියලා එකකුත් තියෙනවා. බැට්මෑන්ගේ ලෝකේ. මෙතනත් මාරම වයිබ් එකක් තමයි තියෙන්නේ. අපිට මෙතන ෆෝන්ස්, කැමරා, බෑග්ස් ඒ මුකුත්ම ගෙනියන්න බෑ. මේ රයිඩ් එක යනකොට අපි ඒ ඔක්කොම තියලා තමයි යන්න ඕන. එතකොට හිතා ගන්නකො කොහොම රයිඩ් එකක්ද මේක කියලා. මෙතන අපිට මිෂන් එකක් තමයි තියෙන්නේ. බැට්මෑන් අපි මිෂන් එක ස්ටාර්ට් කරන්න කලින් එයා අපිට එක්ස්ප්ලේන් කරනවා මොකක්ද අපිට කරන්න තියෙන්නේ කියලා. අන්තිමට මේ රයිඩ් එක ඉවර වෙද්දිත් හිතට දැනෙන්නේ නම් මේක නම් ලයිෆ් එකේ අමතක කරන්නම බැරි ඇඩ්වෙන්චර් එකක් කියලා. ඉතින් මේ තමයි වෝනර් බ්‍රදර්ස් වර්ල්ඩ් එකේ අපි ගත්ත අමතක නොවන ඇඩ්වෙන්චර්ස් ටික. අද අපි මේ ගෙවපු මේ දවස හිනාව, එක්සයිට්මන්ට්, රයිඩ්ස්, කැරක්ටර්ස් ඔක්කොම දැන් මෙමරි එකක් වෙලා ඉවරයි. ඒත් එක දෙයක් මතක තියාගන්න. ජීවිතයේ ලස්සනම දේවල් විඳින්නම ඕනේ. ඔයාලා ආසතෙන් තියෙනවා නම් ඒවට යන්න පස්සට කල් දාන්න එපා. අපිට ඉතුරු වෙන්නේ මේ මොහොතවල් විතරයි. මේ මෙමරීස් විතරයි. ඉතින් හැම chance එකක්ම යූස් කරලා ලෝකෙ එක්ස්ප්ලෝර් කරන්න. hina වෙලා ජීවත් වෙන්න. එහෙනම් තවත් දවසකින් හම්බෙමු.